සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකාය 4 වන පොත් වහන්සේ සලායතන වර්ගයේ සලායතන සංයුක්තයේ අත්ථිනුකෝ පරියාය සුත්තං එවැනි ක්‍රමයක් තිබෙනවාද යන්න ගැන වදාළ දෙසුම. සවැත් නුවරදී පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුලට පැමිණුණ භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් එබඳු ක්‍රමයක් තිබෙනවාද? ස්වාමීනි, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි පවතින්නේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේටම ඔය වදාළ කරුණේ අරුත් වැටහෙනසේක් නම් ඊතා යහපති. එතකොට භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් මතකේ රඳවා ගනීවි. එසේ වීනම් පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න, මනාකොට නුවණින් මෙනෙහි කරන්න, මා කියා දෙන්නම්. එසේය ස්වාමීනි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසම වදාලා. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුලට පැමිණුණු භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් එබඳු ක්‍රමයක් තියෙනවා. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුලට පැමිණුණ භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා නම් තමා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග, ద్వේෂ, මෝහ නැත්නම් මා තුළ රාග, ద్వේෂ, මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා නම් තමා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග, ద్వේෂ, මෝහ නැත්නම් තමා තුළ රාග, ద్వේෂ, මෝහ නැති වග දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමකින්ද? ස්වාමීනි, ඒ නොවේමයි. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නොවේද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුලට පැමිණුණු භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කල යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. භික්ෂුව කනෙන් ශබ්දයක් අසලා ඒ ශබ්දය ගැන තමා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා නම් මා තුළ රාග, ద్వේෂ, මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග, ద్వේෂ, මෝහ නැත්නම් මා තුළ
රාග ద్వේෂ මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව කනෙන් ශබ්දයක් ඇසුනට පස්සේ ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැති වග දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණ සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමෙන්ද? ස්වාමීනි, එය නොවේමයි. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නොවේද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුණ භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියකින් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමෙන් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කලයුක්ත කළා, නැවතනම් යල ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. භික්ෂුව නාසයෙන් ගන්ධයක් දැනගෙන ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව නාසයෙන් ගන්ධයක් දැනගෙන ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැති වග දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමකින්ද? ස්වාමීනි, එය නොවන්නේමය. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නොවේද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුණ භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියකින් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කලයුක්ත කළා, නැවතනම් යල ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. භික්ෂුව දිවෙන් රසයක් විඳලා ඒ රසය ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව දිවෙන් රසයක් දැනුණට පස්සේ ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැති වගත් දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමකින්ද? ස්වාමීනි, එය නොවේමයි. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නෙවෙයිද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුණ භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියකින් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කලයුක්ත කළා, නැවතනම් යල ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. භික්ෂුව කයෙන් පහසක් ලබලා ඒ පහස කෙරෙහි තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම්
මා තුළ රාග ద్వේෂ මෝහ නැතිවගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව කයෙන් පහසක් ලැබුණට පස්සේ ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැතිවග දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමෙන්ද? ස්වාමීනි, ඒ නොවේමය. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නෙවෙයිද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණෙන භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියකින් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසයේ සම්පූර්ණ කළා. කළ යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව මනසින් අරමුණක් සිතුනට පස්සේ ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැතිවගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව මනසින් අරමුණක් සිතුවට පස්සේ ඒ ගැන තමා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා නම් මා තුළ රාග ద్వේෂ මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග ద్వේෂ මෝහ නැත්නම් මා තුළ රාග ద్వේෂ මෝහ නැතිවගත් දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද? පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහිීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන්ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන්ද? දැනගත යුත්තේ මතවාදයකට බැස ගැනීමෙන්ද? ස්වාමීනි, ඒ නොවේමය. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නොවේද? එසේය ස්වාමීනි. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුලට පැමිණෙන භික්ෂුව ඇදහිීමකින් තොරව, රුචියකින් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, මතවාදයකට බැස ගැනීමකින් තොරව ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසයේ සම්පූර්ණ කළා. කළ යුක්ත කළා. නැවතනම් යලි ඉපදීමක් නැතයි අවබෝධයෙන් දන්නවා කියා අරහත්වය පවසයි නම් ඒ ක්‍රමය නම් මෙයයි. සාදු සාදු සාදු. අත්තිනුකෝ පරියාය සූත්‍රය නිමා විය.